ඉතින් ඔයත් ෂෝට් වීඩියෝ එක දිගටම අප්ලෝඩ් කරනවා. හැබැයි ෂෝට් වීඩියෝ එක දිගට අප්ලෝඩ් කරාට එකකටවත් views 1000ක්වත් ගිහිල්ලා නැහැ. ඉතින් ඒකට හේතුව සහ ඒ කොහොමද ෂෝට් වීඩියෝ වලට 1k 10k ලක්ෂයක් වගේ views ගන්න කියලා තමයි අද වීඩියෝ එකෙන් කතා කරන්නේ. ඉතින් එහෙනම් channel එක subscribe කරලා නැත්නම් දැන් subscribe කරලා එකතු වෙන හසේමල් YouTube channel එකත් එක්ක ඉතින් ඔයා මේ වීඩියෝ ඉවරනකම් බලන්න. මොකද මේ වීඩියෝ ඉවරනකම් බැලුවොත් ඔයාටත් short video එකක් upload කරලා views 1k පසු කරලා 10k පසු කරලා ලක්ෂයක් වුණත් views අරගන්න පුළුවන් වෙයි. එතකොට ඔයාට views short video වලින්ම දවස් 90කට කලින් short video වලින්ම 10 million views ගියොත් ඔයාට monetization apply කරලා YouTube එකෙන් ඔයාට සල්ලි හොයන්න පුළුවන් වෙයි. එහෙනම් ඉතින් ඔයා මේ වීඩියෝ වල like එක තාම දාලා නැත්නම් දැම්ම පල්ලෙහාටින් like button එක press කරලා දැම්ම දාන වීඩියෝ වල like එකක්. එහෙනම් ඉතින් අපි යමු අද වීඩියෝ එකට. ඉතින් යාළුවෝ මම පළවෙනි reason එක හැටියට කතා කරන්නේ time එක ගැන. ඒ කියන්නේ videos upload කරන්න හොඳ time එක ගැන. ටයිම් එක ගැන කිව්වොත් ඔයා වීඩියෝ අප්ලෝඩ් කරනකොට හවසට අප්ලෝඩ් කරන්න. මොකද 4:00 9:00 10 වෙනකන් තමයි YouTube එකේ ගොඩක් වෙලාවට කට්ටිය ඉන්නේ. එතකොට ඔයා වීඩියෝ එකක් අප්ලෝඩ් කරොත් YouTube එකේ ගොඩක් කට්ටිය ඉන්න. ඒ කියන්නේ ඒ වෙලාවට තමයි ගොඩක් වෙලාවට YouTube එකේ බලන්නේ. මොකද කට්ටිය ස්කූල් ගිහිල්ලා ඇවිල්ලා ක්ලාස් ගිහිල්ලා ඇවිල්ලා ෆ්‍රී වෙලාවකනේ බලන්නේ. ඒ කියන්නේ 5ත් 9:00 වගේ අතර තමයි බලන්නේ. තව ජොබ් වලට යන කට්ටියත් ගිහිල්ලා ඇවිල්ලානේ. එතකොට 5 මේ 9:00 අතර තමයි ඒගොල්ලන්ට ෆ්‍රී ටයිම් එකක් තියෙන්නේ. එතකොට ඒගොල්ලෝ ඒ වෙලාවට තමයි බලන්නේ. එතකොට ඔයා ඒ ටාගට් කරලා ඒ කියන්නේ 5ට 5:00 විතර වීඩියෝ එකක් දැම්මොත් ඔයාට 9:00 විතර වෙනකොට ඒකට කට්ටිය ගොඩක් ඉන්නවනේ. ඒ වගේ වෙලාවට ඔයාට පැන් දෙකෙන් views 1k 10k ගන්න පුළුවන් වෙයි. හොඳ ඒ කියන්නේ short video එකක් නම් හොඳ ඒ කියන්නේ rank වෙන්න පුළුවන්, viral වෙන්න පුළුවන්, හැමෝම හොයන AI වගේ short video එකක් නම් ඔයාට පැන් දෙකෙන් views 10k 100k ඒ වගේ 1 million උනත් ගන්න පුළුවන්. පැන් දෙකෙන් නම් බැරි වෙයි. හැබැයි කොහොම හරි 1 million වගේ ගන්න පුළුවන් වෙයි හවසට අප්ලෝඩ් කරොත්. ඒකින්ද ඔයා අනිවාර්යයෙන්ම හවසට අප්ලෝඩ් කරන්න. ඕගොල්ලෝ දැකලා ඇති ගොඩක්ම ඒ කියන්නේ YouTube channels අප්ලෝඩ් කරන්නේ හවසට short video නෙමෙයි long video වුණත් ඕනම වීඩියෝ එකක් ඕනම එකක් YouTube එකේ අප්ලෝඩ් කරන්නේ හවසට. ඒ වෙලාවට තමයි ගොඩක් කට්ටිය YouTube එකේ ඉන්නේ. ඉතින් ඕගොල්ලෝ දැකලා ඇති මාත් ඔක්කොම videos අප්ලෝඩ් කරන්නේ හවසට. ඉතින් මම highly recommend කරන්නේ හවසට videos අප්ලෝඩ් කරන්න කියලා. 5:00 වගේ අප්ලෝඩ් කරත් 9:00 විතර කොට views අඩුම 5000ක්වත් ගියොත් එතකොට වීඩියෝ එක viral වෙලා තියෙන්නේ. එතකොට ඒගොල්ලෝ like කරනකොට තව කෙනෙක්ට බලන්න ඒක YouTube එකෙන් suggest කරනවා. ඒ කියන්නේ තව කෙනෙක්ට බලන්න පුළුවන් කරනවා like ගන්න වැඩි වෙනකොට. එතකොට ඔයාලට ඊළඟ දවසෙත් තව views ගන්න පුළුවන්. suggest වෙලා 1 million උනත් achieve කරන්න පුළුවන් short views වලට. long video උනත් අන්න එහෙම තමයි. ඉතින් ඔයත් දැකලා ඇති මම short video upload කරනවා. හැම වීඩියෝ එකකටම පැන් දෙකෙන් 1k අනිවාර්යයෙන්ම යනවා. ඊට පස්සේ පොඩ තමයි views එකතු වෙන්නේ. පොඩ එකතු වෙලා පාර ඊළඟ දවසෙත් පොඩ අන්න එහෙම තමයි like ගන්න වැඩි වෙනකොට suggest වෙවි යනවා. ඒකින්ද අනිවාර්යයෙන්ම ඔයා time එක ගැන අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙන්න. ඉතින් යනවා මම දෙවෙනි reason එක හැටියට කතා කරන්නේ tags. tags කියන්නේ ඔයා short video upload කරනවා tech ගැන. short video එකක් ඒ කියන්නේ අපි හිතමුකෝ PC එකට lock එකක් දාන්නේ කොහොමද කියලා. එතකොට ඔයා tags කියන්නේ අර hash ලකුණ දාලා PC තව lock screen trending short viral short YouTube short ඔන්න ඔය වගේ ටිකක් tags එකට අනිවාර්යයෙන්ම tags දාලා අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එකට එකතු කරන්න. මොකද title එකට description එකට එතකොට අර ගොඩක් views ගන්න පුළුවන්. මොකද කට්ටිය එතකොට ඔයගොල්ලන්ට මේ ලොක් එකක් දාන විදිහ බලන්න ඕන නම් ඒගොල්ලෝ දැන් ඔය search bar එකේ search කරන YouTube එකේ PC වල ලොක් එකක් දාමු කියලා. ඔයා දැන් tags එක මේ lock කියලා hash PC කියලා screen lock එහෙම දාලා තියෙන නිසා ඔයාගේ එක තමයි උඩින්ම YouTube එකෙන් පෙන්වන්නේ search කරාම. එතකොට ඒගොල්ලෝ මේක හොඳයි කියලා ක්ලික් කරාම views වැඩි වෙනවා. ඒකින්ද ඒකත් ගොඩක් සාර්ථකයි ක්‍රමය. අනිවාර්යයෙන්ම tags දාන්න. ඉතින් යාළුවෝ මම තුන්වෙනි reason එක ඇටියට කතා කරන්නේ ඔයා short video එකක් දාලා ඒක පැයක්වත්
යනකම් අඩුම බලන්න එපා. මොකද ඔයා ෂෝට් වීඩියෝ එකක් USA වගේ පිට රටවල් වලට නම් අප්ලෝඩ් කරන්නේ. ඔයා දැන් ශ්‍රී ලාංකික එක්කෙනෙක් විදිහට තමයි YouTube එක දකින්නේ. ඔයා මේ ඔයාගේ account එකෙන් තියා වෙන account එකකින්වත් බලන්න යන්න එපා. ඒගොල්ලොම ඇවිල්ලා බලන විදියට නිකන් තියෙන්න දෙන්න. මොකද ඔයා වෙන account එකකින් බැලුවත් ඒක ශ්‍රී ලංකන් account එකක් කියලා YouTube එක දන්නවා. එතකොට ඒගොල්ලෝ හිතන්නේ මේ ෂෝට් වීඩියෝ එක මෙයා අප්ලෝඩ් කරලා තියෙන්නේ ශ්‍රී ලංකාවේ කට්ටියට. ඒකින්ද අපි මේක ශ්‍රී ලංකාවේ කට්ටියට බලන්න දෙන්න ඕනේ කියලා ශ්‍රී ලංකාවේ කට්ටියට බලන්න දෙනවා. ශ්‍රී ලංකාවේ ජනග්‍රහණයත් අඩු නිසා එච්චර එතකොට views එන්නේ නැහැ. ඒකින්ද ඔයා අනිවාර්යයෙන්ම පැයක් දෙකක්වත් යනකම් අඩුම ඔයා දාව වීඩියෝ එක බලන්න එපා. views වත් බලන්න යන්න එපා. ඔයාට ඒ කියන්නේ බලන්නම ඕනේ නම් views ඔයාට YT studio එකට ගිහිල්ලා ඔයාට short video එකේ views ගන්න බලා ගන්න පුළුවන්. ඉතින් ඔයා අන්න ඒක තමයි අනිවාර්යයෙන්ම පිළිපැදිය යුතු කරුණ වන්නේ. මොකද නැත්තම් short video එක reach වෙන්නේ නැහැ. මේක මාත් කලින් කරා. මාත් මේ ළඟදී තමයි මේක දැනගත්තේ. මාත් දැන් එහෙම තමයි කරන්නේ. දැන් short video වලට 15k views 6k views ඒ වගේ ලොකු views ප්‍රමාණයක් එනවා. කලින් නම් views 1000යි 2000යි ආවේ. දැන් නම් views 5k වලට වඩා එනවා. ඒ හින්දා අනිවාර්යයෙන්ම පැයක් දෙකක් යනකම් බලන්න එපා. ඔයා ඒ කියන්නේ බලන්න නැති තරමටම තමයි හොඳ. එතකොට ඔයාට views ගන්න පුළුවන් ගොඩක්. ඉතින් යාළුවනේ අදගෙන වීඩියෝ එක ගැන මොකද හිතන්නේ? මේ කරුණු ටිකත් උපයෝගී කරගෙන ඔයා ෂෝට් වීඩියෝ එකක් අප්ලෝඩ් කරලා ඒකට views ගන්න. ඔයා දන්න කරුණුත් පල්ලෙන් කමෙන්ට් කරන් යන්න. ඒක මටත් තවත් බලන කෙනෙකුටත් කරන ලොකු උදව්වක්. එතකොට ඒගොල්ලොත් ඔයාගේ කමෙන්ට් එක බලලා ඒකත් පිළිපැදි. ඉතින් ඔයාට තව thumbnail එකක් දාන්න පුළුවන් ෂෝට් වීඩියෝ වලට. ඒ කියන්නේ ෂෝට් වීඩියෝ වලට අපිට thumbnail හදන්න බෑ. ෂෝට් වීඩියෝ එකේම තියෙන thumbnail එකක් ෆොටෝ එකක් විදියට අරගෙන ෆොටෝ එකක් thumbnail එකක් විදියට අරගෙන ඔයගොල්ලෝ thumbnail එකක් අප්ලෝඩ් කරන්න පුළුවන්. ඉතින් ඒ වගේ thumbnail හරි අප්ලෝඩ් කරලත් හරියට title අප්ලෝඩ් කරලා description tags තව පැයක් දෙකක් යනකම් වීඩියෝ එක බලන්න නැතුව ඒ වගේ ඒවා කරලා වීඩියෝ එක හවස 5ට විතර දාලා අනිවාර්යයෙන්ම ඔයාලට ෂෝට් වීඩියෝ එකට views 5k වලට වඩා නම් අනිවාර්යයෙන්ම ගන්න පුළුවන් වෙයි. එහෙනම් ඉතින් අදගෙන වීඩියෝ එක ගැන මොකද හිතන්නේ? වීඩියෝ හොඳයි නම් like එකක් දාලා අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා අපේ හසියමල් YouTube channel එකත් එක්ක එකතු වෙන්න. ඉතින් ඔයගොල්ලෝ ඉස්සරහටත් මේ වගේ වීඩියෝ බලන්න ඕන නම් subscribe කරන්න. අනිවාර්යෙන් පල්ලෙහාන් comment එකක් දාන්න යන්න. ඊළඟට ඕන වීඩියෝ මොකද කියලා videos ideas නැහැ. ඉතින් මේ දවස් ටිකේ නම් පොඩ්ඩක් වීඩියෝ දාන එක නතර කරන්න වෙනවා. සති දෙකකට එකක් වගේ තමයි කොහමද මම සති 3කට වගේ එකක් දාන්නම්. මොකද ටර්ම් ටෙස්ට් ළඟ නිසා වීඩියෝ එකක් දාන්න වෙන්නේ නැහැ. දාන්න පුළුවන්. එතකොට වීඩියෝ ideas නැති නිසා තමයි වැඩියෙන්ම ගොඩක් ටර්ම් ටෙස්ට් තියෙන නිසා දාන්න වෙන්නේ නැහැ. බලමු අපි කොහොම හරි මම සතියකට එකක්වත් අඩුම දාගන්න බලන්නම්. ගොඩක් වෙලාවට බොහෝ දුරට සති 3කට එකක් වගේ වැටේ. මේ දෙසැම්බර් ඉවර වෙනකම්. එහෙනම් ඉතින් මම අදට ගිහින් එන්නම් මේ වීඩියෝ එක තව කාට හරි ඔයාගේ YouTube යාළුවෙක්ට share කරන්න. එහෙනම් ඉතින් මම අදට ගිහින් එන්නම්. හැමෝටම ජය වේවා.